මීට මාස දෙකකට කලින් මම ඔබට විශේෂ දෙයක් මතක් කළා මතකද? මාර්තු මාසයේ අපට දැනුණු මේ මහා දරුණු රස්නයට හේතුව එල් නීනෝ සක්‍රිය වීමම නොවේයි කියලා අපි ඔබට කිව්වා. මොකද ඒක සාමාන්‍ය අන්තර් මෝසම් කාලය සහ ගෝලීය උණුසුම එකතු වීමෙන් හැදුණු තත්වයක්. තව දේ වෙලාවේ ලෝකයේ ප්‍රධානතම පරිගණක දේශගුණික මාදිලි පෙන්වා දුන්නේ පැසිෆික් සාගරයේ තවමත් පවතින්නේ සමබර උදාසීන තත්වයක බවයි. නමුත් අද මට මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ මොහොතේ ලෝක කාලගුණික විද්‍යා සංවිධානය සහ BBC මාධ්‍ය ජාලය මුළු පෘථිවියම සලිත කරන හදිසි නිල දේශගුණික නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මිත්‍රවරුනි, අපි බය වුණු දේ සිද්ධ වෙලා ඉවරයි. දේශගුණික වෙනස් වීම සහ මෙවැනි ලෝකයේ සැඟවුණු විද්‍යාත්මක තොරතුරු සැනකින් දැනගන්න නොදුරු ලෝකයේ subscribe කරලා තියාගන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. පැසිෆික් සාගරයේ නිදාගෙන සිටි මේ මහා දේශගුණික රාක්ෂයා දැන් නිල වශයෙන් අවදි වෙලා. විද්‍යාඥයෝ කියන විදිහට ඉදිරි මාස කිහිපෙදී මේක සාමාන්‍ය එකක් නොවේ සුපර් එල් නීනෝ එකක් දක්වා වර්ධනය වෙන්නට 80%ක සම්භාවිතාවයක් තියෙනවා. මේ අපට කලින් දැනුණු සාමාන්‍ය දහවල් රස්නය වගේ එකක් නොවේ. මේ ඉන්නේ ලංකාව මෙතෙක් මුහුණ නොදුන් විදිහේ ද්විත්වාන තුරක්. දේශගුණ විද්‍යාඥයින් මේ දිනවල නිරන්තරයෙන්ම පැසිෆික් සාගරයේ සිදුවෙන මහා පෙරලියක් නිරීක්ෂණය කරමින් සිටිනවා. සාගරයේ මතුපිට විතරක් නොවේ. සාගර පතුලේ මීටර් 100 ගණනක් ගැඹුරින් සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක කිහිපයක අධික රස්නයක් සහිත මහා ජලස්කන්ධයක් දැන් ක්‍රමයෙන් ආසියාව දෙසට ගලාගෙන එන්න පටන් අරන්. විද්‍යාඥයින් පවසන විදිහට මෙය මීට පෙර 1997 සහ 2015 වසරවල ලෝකයට මහා විපතක් ගෙන ආපු සුපිරි එල් නීනෝ තත්වයට වඩා වේගවත් සහ ප්‍රබල විය හැකියි. මොකද දැන් ලැබෙන දත්තවලින් එය පැහැදිලිව පෙනී යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ ගැන මුළු ලෝකයටම පැවසුවේ එකම එක දෙයයි. දේශගුණික විපර්යාස නිසා දැනටමත් උණ ගැනලා තියෙන පෘථුවියකට මේ එල් නීනෝ පැමිණීම හරියට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි වැඩක්. මේ ප්‍රතිවිපාක දේශ සීමා බිඳගෙන මහා වේගයෙන් අප කරා පැමිණේවි. මේක හුදෙක් ඈත රටකට බලපාන කාලගුණික වාර්තාවක් නොවේ. මේ මහා සාගර තාප ප්‍රවාහය ඉන්දියන් සාගරයේ සුළං රටාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් අපේ දිවයින දෙසට ගමන් කරමින් පවතිනවා. විද්‍යාඥයින් මේ සුවිශේෂී තත්ත්වය හඳුන්වන්නේ සාගර වායුගෝලීය බද්ධ වීම යනුවෙන්. සරලවම කිව්වොත් පැසිෆික් සාගර මතුපිට මීටර් 300ක් ගැඹුරට පවතින මහා තාප ගබඩාව නිසා පෘථිවියේ ප්‍රධානම සුළං රටාව වන වෝකර් සංසරණය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. සාමාන්‍යයෙන් ආසියාවට වැසිරැගෙන එන වායු පීඩන කලාපයන් මේ නිසා උඩියට ගුරුවන අතර වායුගෝලීය දකුණු දෝලනයේ ශීඝ්‍රයෙන් ඍණාගයක් දක්වා පහත වැටෙමින් පවතිනවා. මේ හුදෙක් සිතියමක රතු පාටින් පෙන්වන උෂ්ණත්ව වෙනසක් විතරක් නොවේ. මින් අදහස් කරන්නේ ගෝලීය දේශගුණ පද්ධතියේ බලවත්ම එන්ජිම ක්‍රියාවිරහිත වී සමස්ත දකුණු ආසියාවම දරුණු දේශගුණික අවස්ථාවන්ට තල්ලු කර ඇති බවයි. ලෝක කාලගුණික විද්‍යා සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ මේ සාගර පතුලේ සැඟවුණු තාපාතිරික්තයේ සෙල්සියස් අංශක 6ක් තරම් ඉහළ අගයක පවතින බවයි. විද්‍යාත්මකව තහවුරු කළ මේ බිහිසුණු දත්ත පද්ධතිය ඈත පැසිෆික් සාගරයේ සිට ඉන්දියන් සාගරයේ මෝසන් සුළං රටාවන් ගිල ගැනීමට සූදානම් වන ආකාරය දැන් අපි වටහා ගත යුතුයි. දැන් අපි මේක ලංකාවට බලපාන්නේ කොහොමද කියලා බලමු. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ එල් නීනෝ කියන්නේ රටම එක දිගට වේලිලා යන එකට විතරයි කියලා. නැහැ, සැබෑ අනතුර තියෙන්නේ එතන නොවේ. විද්‍යාඥයෝ ලංකාව සහ දකුණු ආසියාව ගැන කියන අලුත්ම නාවකය තමයි ක්ලයිමේට් විප්ලෑෂ් එහෙම නැත්නම් දේශගුණික කසපහර. මේක අධීර දෙකකින් සිද්ධ වෙන මහා දේශගුණික උගුලක්. පළමු අධීර ක්‍රියාත්මක වෙන්නේ ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුලයි. සාමාන්‍යයෙන් අපේ බටහිර දකුණ සහ මධ්‍ය කඳුකරයට මහා වැසි රැගෙන එන නිර්ත දිග මෝසම් පද්ධතිය මේ එල් නීනෝ එක නිසා සම්පූර්ණයෙන්ම වගේ අඩපණ වෙලා යනවා. වැසි ප්‍රමාද වෙද්දී අපේ ප්‍රධාන ජලාශ වියලිලා කුෂිකර්මාන්තයේ අර්බුදයකට ගොස් ජල විදුලි නිෂ්පාදනය අඩාල වීමෙන් රට පුරා විදුලි කප්පාදුවක් දක්වා තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. නමුත් මීළඟට පැමිණෙන දෙවෙනි අධීර තමයි වඩාත්ම බිහිසුණු. රටම නියඟයෙන් වේලිලා ඉවරුණු ගමන්ම වසර අගභාගයේදී වායුගෝලීය පද්ධතියේ සිදුවුණු ශනික පෙරලියක් හේතුවෙන් නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වලට දරුණු ගම් වතුර සහ නායෑම් අරන් එන මහා අවදිමත් වරුසාවක් කඩා වදිනවා. මහා නියඟයකින් එක් පැත්තකින් බැටකන ගොවියා ඊළඟ මාස කිහිපය ඇතුළත මහා ප්‍රචණ්ඩ ගම් වතුරකට හසු වෙනවා. මේ තත්ත්වයේ සබාදහම අපට එක දිගට එල්ල කරන කසපහරවල් දෙකකට සමානයි. මේක හුදෙක් පරිසර විද්‍යාත්මක දෙයක් විතරක් නොවේ.
මේක ඍජුවම ඔබේත් මගේ දෛනික ජීවිතයට සහ මුදල් පසුම්බයටත් බලපානවා. ලංකාවේ අපට දැනටමත් ආර්ථික වශයෙන් විශාල පීඩනයක් තියෙනවා. මෙවැනි තත්ත්වයකදී මේ සුපිරි එල් නීනෝ එක අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියටම පහර දෙනවා. ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යාම නිසා විදුලි බල මණ්ඩලයට අධික පිරිවැයක් දරලා ඩීසල් හෝ ගල් අඟුරු මගින් විදුලිය උත්පාදනය කරන්න සිදු වෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ විදුලි බිල නැවතවරක් දරාගත නොහැකි ලෙස ඉහළ යාම හෝ දීර්ඝ විදුලි කප්පාදු වලට මුහුණ දීමට සිදුවීමයි. මේ විතරක් නොවේ අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන බත් සපයන කුඹුරු අක්කර දහස් ගණනක් ජලය නොමැතිව විනාශ වීමේ අවදානමක්ද පවතිනවා. තවද ආහාර හිඟේ සහ එළවලු සහල් මිල ගණන් අහස උසට ඉහළ යාම මේ සුපිරි එල් නීනෝ එකේ ඍජු ආර්ථික ප්‍රතිඵලය ලෙස හඳුන්වන්නට පුළුවන්. පැසිෆික් සාගරයේ ඈත උෂ්ණත්වයේ සිදුවෙන අංශක කිහිපයක වෙනසක් කුස්සියේ බත්පතර සහ මාසික බිල්පත්වලට බලපාන විදිය දැන්වත් අපි වටහා ගත යුතුයි. මේක Facebook එකේ වීඩියෝ බලලා බය වෙවි නිකන් ඉන්න වෙලාවක් නොවේ. දැනටමත් සබාදහම අපට කලින්ම අනුතුරු අඟවලා ඉවරයි. රටක් විදියට වගේම පුද්ගලයෙක් විදියට අපට කරන්න පුළුවන් සරල නමුත් අතිශය වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. පළමු දේ ජලය සහ විදුලිය අර පිරිමැස්ම. ඊළඟ මාස කිහිපයේදී නිවසේ ජලය අනවශ්‍ය ලෙස නාස්ති කිරීම වහාම නවතන්න. විදුලි උපකරණ අර පිරිමැස්මෙන් භාවිතා කරමින් ඔබේ මාසික වියදම වගේම ජාතික පද්ධතිය රැකගන්න දායක වන්න. දෙවෙනි දේ සෞඛ්‍ය ආරක්ෂාව. මේ අධික උෂ්ණත්වය සහ තෙතමනය අඩු පරිසරය නිසා හීට් ස්ට්‍රොක්ස් වගේම ශරීරයේ විජලනය වීමෙන් සිදුවෙන හෘදයාබාධ පවා ඇති වෙන්න පුළුවන්. දහවල් කාලයේ කිලින්ම හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අඩු කරන්න. සිරුරට අවශ්‍ය ප්‍රමාණයට නිතර ජලය පානය කරන්න. තුන්වෙනි දේ මානුෂීය වගකීම. නිවසේ ඉන්න බල්ලන් බලලුන් වගේම ගෙවත්තට එන කුරුල්ලන්ට පවා බොන්න පිරිසිදු ජල බඳුනක් තැනින් තැන තැබීමට කාරුණික වෙන්න. මේ මහා දේශගුණික පීඩනය මිනිසුන්ට විතරක් නොවෙයි. කතා කරන්න බැරි සත්තුන්ටත් එක ලෙස බලපානවා. මේක තවත් එක් අන්තර්ජාලයේ කතාවක් නොවේ කියලා දැන් ලෝකයේ ඉහළම විද්‍යාඥයෝ නිල වශයෙන් තහවුරු කරලා ඉවරයි. සබාදහම අපට අවසන් අනුතුරු ඇඟවීම දීලා තියෙන්නේ. දැන් එකිනෙකාට බැන බැන ඉන්නේ නැතුව මේ එන මහා දේශගුණික කසපහරට මුහුණ දෙන්න ඔබ සූදානම්ද? නිවස මට්ටමින් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවද? පහලින් ඔබේ අදහස කමෙන්ට් කරන්න. දේශගුණික වෙනස්වීම් සහ මෙවැනි ලෝකයේ සැඟවුණු විද්‍යාත්මක තොරතුරු සැනකින් දැනගන්න නොදුරු ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.